අනේ ලොක්කා මොකද මේට ඇවිදයිද කල්පනා කරන්නේ තනිකන් දෝසින්නත් දන්නේ උන් වෙන්නේ කසාදයක් කරගත්තොත් අර මොකද මේ මෝඩෙක් වගේ දොඩවන්නේ ඔය විකාර අහලා දැම්මට ඇතිලා තියන්නේ දෑවැද්දක් එක කසාද බැන්දාම සිද්ධ වෙන්නේ කියන පදේට නටන්න ඔයිට වැඩි හොඳ ක්‍රමයක් තියෙනවා හම්බ කරන්න පුළුවන් මගේ යක්ෂයාරුඩ මුරාජයා හින්දා මං හොඳ ක්‍රමයක් කල්පනා කරලා බැලුවා දන්නවද දැම්මට තව පොඩ්ඩකින් බැටරියක් හම්බ වෙනවා ඒකේ සෙමසේ බැටරියක් නෙවෙයි ඔය එන්නේ ජෝන් මහත්තයා දැන් මේ බැටරියේ බලෙන් ඔයාට හම්බෙනවා මේ ලෝකේ වෙන කාටවත් නැති තරම් ශක්තියක්. ඔය බැටරියේ බලය තියෙනකන් මේ ලෝකේ කිසිම කෙනෙකුට ඔයාට කිසිම දෙයක් කරන්න හම්බ වෙන්නේ නැහැ. දැන් ඉතින් දෙන්නකො මයි කෝටි 12 අනේ දෙන්නකො. ඕකේ පුතා මම දෙන්නම්. හැබැයි ඊට කලින් මේක එකපාරක් ටෙස්ට් කරලා බලන්න ඕනේ. හරි ඔයා කරලා බලන්නකො. පරීක්ෂා කරන්නත් එපා. මං කිව්වට ටෙස්ට් කරලා බලනවා කියලා. ඔය දැන් නියමෙටම හරියේ. දැන් ඉතින් බලා ගන්න පුළුවන් සූටියටයි මාටියටයි මොකද වෙන්නේ කියලා. ජෝන් තමයි ඩෝන් වෙන්නේ. ජෝන් තමයි ඩෝන් වෙන්නේ. ජෝන් මොකද උදේ මේ පැත්තේ? මොකද අද මොකක් හොරකමක් සැට්ටුනේ නැද්ද? නෑ මාටියෝ නෑ මං ආයෙ මුකුත් හොරකම් කරන්න නෙවෙයි. මං ආයෙ විශේෂ වැඩකට. මොකෝ ජෝන් උදේ පාන්දර වැරදි පැත්තෙන් නැගිට්ටද? එහෙම නැත්නම් මොනවා හරි පෑගිලාවක්ද? නෑ සූටියෝ ඇත්තම කිව්වොත් මේ නගර සාධාරණ යුක්තියයි වෙනුවෙන් පෙනී සිටින දෙන්න තමයි ඔය දෙන්නා. මාටියෝ මේ නගරේ ගොඩාක් අය ඔයාට හොඳටම ගරු කරනවා. මේ නගරේ වීරයා ඔයයි. මාත් හිතුවා ඔයා වගේ වෙන්න ඕනේ කියලා. අනේ ජෝන් මං කවදාවත් හිතුවේ නෑ. ඔයා ඔච්චර හොඳ මිනිහෙක් වෙයි කියලා. ඔව්. ඔන්න මාටියෝ මම බොහොම සර්ව සාධාරණව දැන් ට්‍රැවලින් ඒජන්සි එකක් පටන් ගත්තා. ඒකේ පළවෙනිම මගියෝ දෙන්න තමයි ඔය දෙන්න. ඇත්තටම මං හිතුවා සුබ මොහොතින් ඔය දෙන්නවම ට්‍රැවල් කරොත් හොඳයි කියලා. ඔයාලව කොහේ යවුවත් මං ඔයාලව යවන්නේ ෆ්‍රීමයි. කියන්නකෝ ඔයාලා එවරස්ට් යන්න ආසයි නේද? ඔව් මං එවරස්ට් යන්න ගොඩක් ආසයි. මං එවරස්ට් යනවා සූටියෝ. මං එවරස්ට් යනවා. ඒත් කොහොමද යන්නේ? අහසින් මාටියෝ අහසින් යනවා. අනේ මාටි ඔයා මේ ජෝනගේ හැටි දන්නේ නැතුවද ඔය බොරුවට කතා කරන්නේ? මොකක් හරි අනිවාර්යෙන්ම ජයතරේ වැඩක් නේ. අයියෝ මම මොකටද ඕගලන් වන්දන්නේ සූටියෝ? ඔන්නම් මං දැම්මම යවලා පෙන්නන්නම්. අනේ ඉතින් කල්පනා කර ඉන්න දෙයක් නෑනේ. දැම්මම යවලා පෙන්නන්නකෝ. යවන්න. දැක්කනේ මං ඔයාලට කිව්වේ මෙයාගේ මොකක් හරි අමුතු වැඩක් කියලා මේක. මොකෝ සූටියෝ යාළුවා එවරස්ට් යද්දි ඔයා හිමින් සැරේ පැනලා යන්නද හදන්නේ? ඔයාටත් යුතුයකමක් තියෙනවනේ යාගේ පස්සෙම යන්න. නෑ. එහෙ බොහෝම සීතලයි. මම කැමති නෑ ඒ පළාතට වැට යන්න. ඔයා එනම් සාරාවට යන්නකෝ. අනේ සූටියෝ මෙහෙ දතකට පුට්ටුවෙට සීතලයිනේ. මෙහෙ පුදුම කිරිස්මයක් තියෙන්නේ. මේ සේරම සිද්ධ වුණේ ඔයාගේ වැරදි හින්දා මාටියෝ තේරුණාද? මං කියන දේ සත පහකට ඇහුවේ නෑ. දැන් ඉතින් මහතාරුතුමාට කතා කරලා බලමු. අපි ඉක්මනට යන්න අපසක මහත්තයෝ. නැගන්න. මහාචාර්යතුමා කොහෙ යන්නද මේ හදන්නේ? මජයි කොලා ජෝන් අපි මේ සූටියව ඔය මාටියව එක්කෙන්නේ යන්නේ. ඔයා පැත්තකට වෙලා ඉන්නකෝ. ඇත්තද ඔයාට මුලින්ම බේර ගන්න ඕනේ ෂූටින්වද නැත්නම් මාටින්වද? නේ ජෝන් මුලින්ම මාටියව. ඕකේ මං ඔයාලට උදව් කරන්නම්. පොඩ්ඩක් ඉන්නකෝ. මජයි කොලා තෙල්ලොලි යන්න තිබ්බේක නේද අපි මේ නිකම්ම උඩාරියේ. ඒ ජෝන් මේ ඉන්ස්පෙක්ටර්ලකින් බේරන එක අමාරු වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක්. කියනවා කොහමද ඔය එක කරේ කියලා. කොහමද? ඒක මෙහෙම අයියෝ අපි අම්මා අනේ අම්මා ඩොක්ටර් යනවා ටික් කළා යනවා සරුංගලේ වගේ අම්මා අයියෝ. ප්‍රායෝගික ක්‍රියාකාරකම් අති සාර්ථක වුණා. සිද්ධාර්ථ පන්ති දැන් ආරම්භුණා. ෂූටින් පාටි
කට්ටපල් කාන්තාරේ පතොක් දසු යරෙන්ට ජීවත් වෙන කිසිම කෙනෙක් මට නම් පේන්නේ නැහැ. මොනවා කියලා කරන්නද ෂූටියෝ? කතා කරගන්න ඕන බැරිද මොකට මේ සීටලයි. මොනවා හරි කල්පනා කරලා ටෙලිෆෝන් එකෙන් හරි කියන්න. ඇත්තටම ෂූටියෝ කාලගුණේ පොඩි වෙනසක් වුණා වාගේ මට දැනෙනවා. එකපාරට තට්ටේ වලට පොඩි රස්නයක් දැනෙන්න ගත්තනි. නිකන් රස්නේ හුලඟක් හමාගෙන එනවා වාගේ. මට නිකන් පුංචි දරුවෙක් ගොරවනවා වගේ සද්දයක් ඇහෙනවා. බලන්න පොඩ්ඩක් පුංචි දරුවෙක්ම ළඟ ඉන්නවද කියලා ඔයාගේ. එකපාරම මේ මිනිස්සට මක් වුණාද? එයා ගාව ළමෙක් ඉන්නකොට මං ගාව කවුරු ඉන්නවද දන්නේ නැහැ. මොකද්ද ඇහෙන සද්ද? මේ කොහෙද මේ යන්නේ? ඔයා කොහෙද යන්නේ? කැල්ල කර පැත්තට ගියා කැල්ල තව පැත්තට ගියා. එතකොට මම කොයි පැත්තට යන්නද? හරි අම්මා. අයියෝ හරි අම්මා බේරි ගන්නෝ. මගේ අවුරුදු 20ක බලපොරුතෙක් කියන්නේ ප්ලේන් එක මේ වගේ දෙකට බැලලා එක වෙලා කවදාකවත් දැකලා නෑ. ජෝන්ට මේ තරම් බලයක් ආවේ කොහොමද? තහනක උත්තේජකයක්වත් අරගෙනද දන්නේ ඈ? යමු. ජෝන් ඔය ශක්තිය ලබා ගන්න කොහොමද කියලා අපි හොයාගමු. ඊට පස්සේ වැඩේ දෙමු. ලොකු හොරෝ පොඩි හොරෝ සූටියයි මාටියයි ආපහු මේ ආපු වෙලාවක කියන්න ඕන මට මේ ශක්තිය ලැබුණේ කොහොමද කියලා. පොඩ්ඩක් ලුණු ඇඹුල් එහෙම දාලා කියන්න ඕන. තේරුණා නේද ඔය දෙන්නටම? තේරුණාද? හරි ඩොක්ටර් හරි. චීසෝ කියන්නයි කිව්වේ. ජෝන්ට ඒ වගේ ශක්තියක් කොහෙන්ද ආවේ? මොනා කරලාද ආවේ? ඔය කිව්වේ නැති වුණොත් ඔයව ආයුධ පෙන්නන්න අරගෙන යනෝමයි. අනේ මන් දන්නේ මොකද මේ? මොකද කියන්නේ ලොකු හොරා? අත්ත කියනවද නැත්තම් පොළු පාරක් කනවද? අනේ මන් දැම්ම කියන්න අනේ උට කිව්වා. අජෝන් අමුතු මීමක් බිව්වා. මොනවාද ඒකට දාලා තියෙන්නේ? ගොඩක් කිව්වා දාලා තිබ්බා. එච්චම කිව්වා මට මතක ඇටියට සාරණ කිලෝ 10යි කාට වාරිය 500යි වැල් පෙන්න 200යි කොහොම කොළ 500කුයි තව තිබ්බා හබරල කොළ 300ක් විතර දාලා තිබ්බා. තුනට දෙක අනුපාතයට වතුරක් දැම්මා. බොරු කියන්න හදන්න දෙන්න එපා. අපි මැට්ටෝ කියලා හිතුවද? අනේ මම බොරු නෙවෙයි කියන්නේ. මම ඊයේ ජූස් එක ජෝන්ට ලස්සනට කරලා හදලා දුන්නේ. අනේ මං හදුවා කියලා කියන්නේ බා මං ඕන ඔයාලට හදලා දෙන්නම්. ඕකේ එහෙනම් ගහන්නේ. ඔහෙට පුළුවන් මට ඒ ජූස් එක හදලා දෙන්න. ඒක බිව්වට පස්සේ මන් දෙන්නව වැඩේ. කටේ තියන්න බෑනේ බුදුම දිත්තන්නේ තියෙන්නේ. අනේ ලොකු හොරා මේකට සීනි ටිකක් දාලා බොන්න බෑයිද? අපෝ මේ ඔක්කොම බොන්න ඕනේ එකවර. සීනි දැම්මොත් එහෙම අගුණ වෙනවනේ. මාටෝ ඉස්සරහට එන්නේ කවුද කියලා හොඳටම බලාගන්න. අපිට මේක උරගා බලන්න හොඳම අවස්ථාව. බොක්සර් අයියා කැමති නැත්නම් හිමාලයට යන්න. යවන්නේ නොමිලේ. ඔයා කැමති නම් උඩින් යවන්න පුළුවන්. මොකද කියන්නේ? යවලා පෙන්නන්නද? උඩින් කිව්වා ප්‍රී යවන්නේ කොහොමද? අනේ මාටියෝ මාවත් ඉක්මනට යවන්න. මටත් එවරස්ට් යන්න ආසයි. ප්ලීස්. අනේ ෂූටියෝ ශක්තිය ඇවිල්ලා නෑනේ. දැන් එනං ඔයා ආපහු එවරස්ට් යන්නම ලෑස්ති වෙන්න. ආව එවරස්ට් යවන්න කලින් මම ඔහෙලව යවලා ඉන්නම්. ඔහම ඉන්නවා තක්කඩි දැන්.
ඕ ජෝන් දැන්වත් කියනවා ඔය පිට්ට කාලේ කොහමද කියලා. ඔහෙලා ආපහු ආවද ලැජ්ජ නැතුව මගෙන් ආපහු කුටි කාලා යන්න. Tamanලට ආපහු යන්න ඕන වෙලා ඇත්තේ මෙහෙට එන්න බැරි තැනකට වෙන්න ඇති. කිසිම ගැටලුවක් නැහැ. එන කට්ටියම ලෑස්ති වෙනකෝ මේ පික්නික් එක ආපහු යන්න. එහෙමද? ඔයාට ගහගන්නට මහත්තයෝ ඕනේ. මහත්තයෝ ඔයා හොඳට සමෝසා කාලා ඉවර නම් මේ පැත්තට එන්න පැටියෝ. මෙයා බලාගෙන ඉන්නවා. එන්න. මහත්තයෝ මාව හිරේට දාන්න නැත්තම් මේ මාටින්ගෙන් මට කුටි කාලේ ඉවරයක් නැති වෙයි. අපේ අම්මා ජෝන් ඔය අපි හැමෝටම එවරස් පෙන්නුවනේ දැන් ඔය ගිහිල්ලා එවරස් බලලා එනවකෝ